ඔයාටත් මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔයාගේ ගෙදර රවුටර් එකේ ඔයා Wi-Fi පාවිච්චි කරනවා. ඒ කියන්නේ ෆෝන් සෙල් කනෙක්ට් කරලා ලැප්ටොප් එකට කනෙක්ට් කරලා ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරනවා. නමුත් ඔයාගේ ගෙදර තියෙන ස්මාර්ට් TV එකට ඔයාගේ රවුටර් එක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ රවුටර් එකේ Wi-Fi network එක පෙන්වන්නේ නැහැ. එහෙමත් නැත්තම් ඔයාලා පාවිච්චි කරන රවුටර් එකක් ඔයගොල්ලන්ගේ වාහනේ. එතකොට වාහනේ යනකොට ඔයගොල්ලන්ගේ ෆෝන් වලට කනෙක්ට් වෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් වාහනේ තියෙන Android player එකට ඔයගොල්ලන්ගේ රවුටර් එක පෙන්වන්නේ නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා Wi-Fi compatibility issue එකක්. ඉතින් normally අපි Wi-Fi 2.4 GHz ගැන කතා කරපුවාම මේකට තියෙනවා channel 1 සිට 14 දක්වා. ඉතින් මේකේ 14 දක්වා හැම region එකකටම support කරන්න. ඒක region එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි ශ්‍රී ලංකාවේදී ගත්තාම channel 1 සිට channel 11 දක්වා අපිට 2.4 GHz network එකේ settings බලා ගන්න පුළුවන් අපේ routers වල. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් ඔයගොල්ලෝ කරන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ගේ router එකට log වෙලා ඔයගොල්ලෝ යන්න Wi-Fi settings වලට. Wi-Fi settings වලට ගිහලා ඔයාට මෙන්න channel එක customize කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඔයාට මෙන්න channel එක වෙනස් කරන්න පුළුවන්. ඔයාට කැමති channel එකක් දාලා 1 සිට 11 දක්වා. ඒ කියන්නේ 1 සිට 11 දක්වා තිබ්බොත් සමහර ඒ වගේ තියෙනවා channel 5 සිට 11 දක්වා ඒ වගේ settings තියෙනවා. එක එක වගේ එක එක විදිහට තියෙන්නේ. ඉතින් මේ විදිහට Wi-Fi channel settings ඔයාගේ router එකේ තිබ්බොත් එහෙම ඔයාට පුළුවන් channel settings මාරු කරලා බලන්න ඔයාගේ issue එක fix වෙනවද කියලා බලන්න. ඉතින් මේ වීඩියෝ එක දාන්න හේතුවත් මේක තමයි. ඉතින් ළඟදී කස්ටමර්ස්ලා කීප දෙනෙක් මට කතා කරා මෙහෙම ඉෂුව එකක් ඇවිල්ලා ඒකට පාවිච්චි කරන ඒගොල්ලන්ගේ වාහනේ තමයි මේ රවුටර් එක. ඉතින් වාහනේ පාවිච්චි කරනකොට ඒගොල්ලන්ගේ ෆෝන් එකට මේක කනෙක්ට් වෙනවලු කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒගොල්ලන්ගේ Android player එකට කනෙක්ට් වෙන්නේ නැහැ කියලා තමයි මේකට සොලියුෂන් එකක් තියෙනවද මොකක්ද ඉෂුව එක කියලා ඇහුවේ. ඒගොල්ලන්ට මම කීවා පැහැදිලි කරලා මොකද්ද කරන්න ඕනේ නැති කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ Wi-Fi settings වලට ගිහලා ඒගොල්ලන්ගේ channel එක customize කරලා කියන්නේ channel එක මාරු කරලා බැලුවට පස්සේ ඒගොල්ලන්ගේ ඉෂුව එක fix වෙලා තිබ්බා. ඉතින් ඔයාටත් මෙහෙම ගැටලුවක් ආවොත් එහෙම ඔයාටත් පුළුවන් මේ settings follow කරලා ඔයාගේ issue එකත් fix වෙනවා කියලා බලන්න. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් Huawei B312 router එකේ ඔයගොල්ලෝ කොහොමද Wi-Fi channel එක customize කරගන්න කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ Wi-Fi settings වලට ගියාම ඔයගොල්ලන්ට මෙතන බලා ගන්න පුළුවන් Wi-Fi channel එක ඔයගොල්ලන්ට change කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති channel එක මෙතනින් තියෙන අදාළ channels වලින් කැමති channel එක දාලා ඔයගොල්ලන් save කරන්න විතරයි තියෙන්නේ. ඉතින් වෙනද වගේම unlock router එකක් ඔයාටත් ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මාව WhatsApp පහලා contact කරගන්න විතරයි.